Christmas. Ho, 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 ho. කියන්න මොනවද ඕනේ? මොනවද තියෙන්නේ? ඕකේ අරගන්න. කොහෙද මගේ ෆෝන් එක? මොකද්ද ඔය අතේ තියාගෙන ඉන්නේ? ෆෝන් එක ෂැඩෝට දෙන්න. කොහොමද බෑක්? බිස්නස් හොඳයිද? මං හිතනවා ඔයා දේවල් දන්න ඇති කියලා. අල්ලගන්නවා. යා අල්ලගන්නවා. අලි, ඔයා ඔතනම ඉන්න. ජෙනි වැඩේ ඉවර කරගනි. ඊට පස්සේ මම හරි පැත්තට. හිතුවා මදි මගෙන් බේරිලා යන්න. අලි, ඔයා වැක් පස්සේ යන්න. මං කොමන් ගැන බලන්නම්. සෝරි. ඒයි මේක මෙච්චර ගණන්. මේක එච්චර වටින්නෙත් නෑ. ඒයි මිනිස්සුયો පාර යන්න උඩ බලාගෙනද? උනත් සෞතු වෙලා. මෙහනුව කොල්ලනේ. අපි අපව යමු. මගේ ස්කූටර් එක. සමහර විට මේක වෛරස් එකක්ද දන්නේ නෑ. ගිහින් එන්න. අලි, ඔයා කලින් මාවද? මේ පැත්ත නම් අත ගාලි වරයි. ඒ අලි, අයියෝ නිකන් බලන් ඉන්නේ. මෙන්න මේ වතුරක මාරු කරන්න. අනේ කෝකෝ මටත් පෙන්නන්නකෝ. යාලේ බලන්නේ. හරි ලස්සනයි අනේ. ඇත්තට මේක නියමයි. ආයෙත් පෙන්නන්න. ඉන්න. දැන් මේක බලන්න. ඒක තවත් පැහැදිලි.
අලි අයියෝ අපරාධ පන්ති අස් කළේ. ෂා ඒක නම් නියමයි. අපිට මේ වීඩියෝ මුණ ගැහෙන්න තියෙනවා නම් ඇත්තටම හොඳයි නේද? සමහර විට ඇයි ඒක හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? අයියෝ අපි හරි වාසනාවන්තයි. මොකද මේ වගේ දක්ෂ වීරයෙක් අපේ නගරේ ඉන්නවා. එයා අහිංසක මිනිස්සුන්ව කරදර වලින් බේර ගන්නවා. ඒක කොයිතරම් හොඳද? ඒ වගේ මෙයා පොත්වලයි ගේම්ස් වලයි ඉන්න හීරෝ කෙනෙක් වගේ. එයාට පවර්ස් තියෙනවා. හරියට ගේම් එකක් වගේමයි. එයා පොඩි ළමෙක් නිසා එයා කරන දේවල් අපි අගය කරන්න ඕනේ. හරි මන් දැන් යනවා. ඔයා ඉක්මනට ඔන්ලයින් එන්න. අපි කොහොම හරි මේක දිනන්න ඕනේ. දන්නවද ෂඩෝ? ගොඩක් අය මගේ වීඩියෝ එකට කැමතියි. මිනිස්සු දන්නවනම් මමයි ඒ වීරයා කියලා. ඒත් මේක රහසක් විදියට තියාගන්න ඕනේනේ. සොරි ජෙනරල් මට මේ බඩේ අමාරුවක් ඇදිලා. ජෙනි ලැබිලා තියෙන තොරතුරු වලට අනුව නම් හොරකම් කරපු අසූරියම් එක කොහෙද තියෙන්නේ කියලා අපිට තාම හොයාගන්න බෑ. අනිත් එක දැන් වැක්මූසාන් හොයන්නේ අපි විතරක් නෙවෙයි. කොමන් එයාව අපිට කලින් අල්ලගන්නෙත් දන්නේ නැහැ. සෝරි. අනිත් එක තමයි අර මෙයත් අසූරියම් එක ගන්න ගොඩාක් උත්සාහ කරනවා. ඇයි වැක් හැමදාම වගේ තොරතුරු විකුණන්නේ නැත්තේ? ඒක යාට ගොඩක් ලාභයිනේ. එයා ඒකට බයයි. අනිත් එක තමයි අපි මුහුණ දෙන හතුරුත් අපි හිතනට වැඩිය භයානක අය වෙන්නත් පුළුවන්. දැන් ඔත්තු බලන එක වේගවත් කරන්න. කොච්චර වියදම් ගියත් කමන්නේ වැක්ව හොයාගන්න. අනිත් එයා හොයාගන්න කලින් කොහොම හරි එයා හොයාගෙන මෙහාට ගේන්න. මේ දැම්ම වැඩේ පටන් ගන්න. අලි පොඩ්ඩක් ඉන්න. අර මෙහිම අතුරුතුරිද්දි කැඩුණුවාගේ ස්කූටරේට ආදේශකයක් තියෙනවා. නියමයි. ඒත් මේ ඒකමද? දෙයක් දුන්නා මේකට තැන්ක් යූ කියන්න දන්නේ නැද්ද? තැන්ක් යූ. අලි එන්න අපි යමු. කියන්න. ඔයාලගේ රහස් මෙහෙයුමේ ප්‍රගතිය දැන් කොහොමද? අපි ප්‍රධාන සැකකාරයාව හොයාගෙන තියෙන ජෙනරල්. අංකල් කෝ අලීෂා කලින් එයා ස්කූල් එකේ හිටියා. ඔව්. එදා අපට අසූරියම් එක නැති වුණ හින්දා එයා දැන් අපිත් එක්ක කිසිම මෙහෙයුමකට එන්නේ නැහැ. ජෙනී කිව්වනේ ජෙනරල් එයාට විවේක ගන්න දෙන්න කියලා. එතකොට ජෙනරල් කිව්වා ඒක හොඳයි. ඉතින් දැන් එයා මොනව කරයිද කියලා දන්නේ නැහැ. ඔයා මේ කොහෙද දුවන්නේ වැක්? ඔයාලට මගේ මොනවද ඕනේ? මම කිසි දෙයක් දන්නේ නැහැ. ඔයා කිසි දෙයක් දන්නේ නැත්නම් ඇයි දුවන්නේ? කවුද දුවන්නේ? මට යන්න ඕනේ මාළු අල්ලන්න. මගේ කැම එක කන්නේ පාපූසෝ නාරක පූසා. අද ඔයා මුළු දවස පුරා මොනවද කර කර හිටියේ කියන්න? මේ මොකද්ද? ඔයා කරන මෙහෙයුම් වල පෝස්ට් අප්ඩේට් කරනවද? අවදිනන්ද ඔයා මේක කරන්නේ? දැන් ටික දවසක ඉඳන් වෙන මොකකටවත් නෙමෙයි මේවා දාන්නේ. විනෝදෙටයි දාන්නේ. විනෝදෙට? මේ වැඩේ නිසා මිනිසුන්ට ඔයා ඉන්න තැන හොයාගන්න පුළුවන් කියලා දන්නවද? එහෙමද? මම නම් හිතන්නේ.
මං හිතන්නේ ඔයා හොයාගත්ත එක ගැන ඔයා සතුටු වෙයි කියලා. ඔය මිනිහා අපිට දෙනවා. අපේ ලොක්ක බලාගෙන ඉන්නවා. අලි ඔයා වැග්ගෙන අවධානයෙන් ඉන්න. එයාට පැන ගන්න දෙන්න එපා. කිව්වද තේරෙන්නේ නැද්ද? අල්ල ගන්නවා. Sah coklat rasa musuh, Richberry Uno rasa unmade. වැඩි මාලවියක් ඇති දින්නෙක් වෙද්ද එක හැන්දයි. පිරිමැස්මයි. කැමජාත ජෑම් කරමු අලුත් අලුත් රස මමු අලුත් රසට රස විඳිමු කැමජාත ජෑම් කරමු MD පළතුරු ජෑම් එක ඕනම කෑමක් ජෑම් කරන්න. අලුත් රසට හැමෝටම රස බෙදන්න. MD නිවසින් MD පළතුරු ජෑම්. Munchie Sun Crackers, salt and pepper. කලුයි සුදුයි රසේ. ඔබත් අදම රස බලන්න. බිස්කට් වේදිකාවට දැන් පැමිණි සීක්‍රගාමී රසේ මංචි පොටේටෝ ක්‍රැකර්. ඒෂියාවල ඇති බයෝටීන් මගින් ශක්තිමත් කෙස් කණබක් වගේම මරයින් කොලජන් මගින් පැහැපත් සමක් ලබා දේ. ඔයා මොනවද මෙතන කරන්නේ? අපොයි! ඒයි! ඕම නවතිනවා! අලි! උදව් කරනවා! මට පේනන්න බෑ! ඒකත් හරි. ඒ කියන්නේ තව පොඩ්ඩයි ඔයා මේක විහිළුවක් කියලා හිතුවද? ඇයි ඔයා දෙන උපදෙස් පිළිපදින්නේ නැත්තේ? දන්නේ ඒත් මට මේ වැඩවලින් සතුටක් ලැබෙනවා. අපි හිටපු තැන සතුරු දැනගත්තේ ඔයා දාපු පෝස්ට් වලින්. ඔයාගේ ප්‍රොෆයිල් එක ඩිලීට් කරන්න. ඒත් මගේ ෆෑන්ස්ලා ගොඩක් ඉන්නවනේ. අපි මිනිස්සු ආරක්ෂා කරන ඒජන්ට්ලා කියලා මතක නැද්ද? අපි ඒක කරන්නේ අපිට ජනප්‍රිය වෙන්න නෙමෙයි. ඒත් මිනිස්සු කැමති නම් මොකද්ද තියෙන ප්‍රශ්නේ? ඒ වගේම මේ වෙනකම් මං කරපු දේවල් කවුරුවත් අගේ කරලා නැහැ. ඔයා ওই කරන වැඩේ නවත්තන්න. නැත්තම් තවත් ප්‍රශ්න වෙයි. ඇයි එහෙම කියන්නේ? අංකල් ඔය කැමති නැද්ද මම? නවත්තන්න. ප්‍රොෆයිල් එක ඩිලීට් කරන්න. නැත්තම් මම මේක ජෙනරල්ට කියනවා. අලි ඔයාට මොකද්ද වෙලා තියෙන්නේ? ඔයා රිෂ්වින් එක පුහුණු වීම පටන් ගත්තා කියලා මං කියන දේ අහන්නේ නැද්ද? ඇයි මං ඔයා කියන දේවල් අහන්නේ අංකල්? ඒජන්ට් රිෂින් තමයි මාව පුහුණු කරේ. නැතු ඔයා නෙමෙයිනේ. මේ බලන්න එයා අලුතෙන් පෝස්ට් එකක් දාලා. එයා නම් නියමයි. මේ දැක්කද එයා මගේ කමෙන්ට් එකට ලයික් කරලා. මට නම් හරිම සතුටුයි. මට එයාව හම්බෙන්න ඕනේ. එයා කැමති වෙයිද? මං හිතන්නේ එයා මිනිස්සු බේර ගන්න නිසා බිසි ඇති. ඔයා කියන දේත් හරි. ඒත් මං තව උත්සාහ කරන්නම්. බැරි වෙලාවත් එයා කැමති වුණොත්. ඔව් නේද? අලීෂා ඒයි අපි වස්සේ හම්බෙමු. මම පන්තියේ දෙයක් දාලා ආවා. මොකක්ද ඒ? ෂැඩෝව. අලි එයාගේ බෑග් එකේ. අනේ මන්. වාව් බලන්නකෝ මෙයාගේ ලස්සන. එයා මේ පැත්තට ආවේ.
අපි අදනේ වරායේදී හම්බෙමු. ඔයාගේ මේ ෆෑන්ට් ඔයා දකින්නකන් ඉවසිල්ලක් නැහැ. ඉක්මනට එන්න. ඔබයි මොකද දැන් කරන්නේ? මට පේන්නේ මේක තනියම තමයි කරන්න වෙන්නේ. මට යාගෙන් ඔටෝග්‍රාෆ් එකක් ගන්න පුළුවන්ද? තාම මට යාගේ ෆොටෝ එකක් කරන් print කරගන්නත් ඕනේ. එතකොට ඔයාලා ගාව print එකක් තියෙයිද? මොකක්ද ඒ සුවඳ? පුදුම සුවඳක් නේ. මේ ළමයා ගොඩක් කියවනවා. හරියට මගේ නෝනා වගේ. ඒ පාර කවුද? කියන්න. කිව්වනේ මට වැඩ වගේක් තියෙනවා කියලා. ගෙදර බඩු ඉවරයිලු. මට යන්න වෙනවා. කමක් නෑ බොස් ඔයා යන්න. මෙතන වැඩ ටික මම බලාගන්නම්. ඔයා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. අර කොල්ලගෙන හැගාගෙන ඉන්නවා. නැත්තම් මම නරක මිනිහයි කියන්න එපා. මේ යමු ඉක්ම කරලා ගිහින් බලමු. හරි හරි. මොකද උනේ? අම්මා! යනවා ඉක්මනට ගිහින් බලනවා. ඔයා යන්න බොස්. නැත්තම් ඔයාට ගමන යන්න පරක්කු වෙයිනේ. කොහොම හරි එයාව අල්ලගන්න. එයාට පාඩමක් උගන්වන්න තියෙනවා. මොනවද හිතාගෙන ඉන්නේ? ටිකටම මේ සෙල්ලම කරන්න පුළුවන් කියලා හිතුවද ඈ? අනේ. ඕඩ ස්තුතියි අංකල්. කොහෙද ඔය යන්නේ? එහෙම ලේසි යන්න පුළුවන් කියලා හිතන්න එපා. බල බල ඉන්න පාලි ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න අංකල්. මට ඒ කටහඬ ටිකක් පුරුදුයි වගේ. ඇත්තටම මේ මම හිතන කෙනාද? ඔයා ආවද? කොහෙද? කෝ ආවද? මං කොච්චර වෙලා හිටියද? මම මොකද්ද ගෙදරට වෙලා කරන්නේ? ඒ කියන්නේ මට නිින්ද ගියාද?
ඔයා තාමත් ඔය වැඩේ කරනවද? නෑ මම මේ අත්තඩංගොට ගන්න. මං කිව්වනේ ඔයාට. ඒ මොකද මේ ජෙනරල්? ඔයාගේ සේරම සෙල්ලම් දැන් ඉවරයි ඒජන්ට් බකර්. අංකල් අපි දැන් හොඳටම දන්න ඔයා හතුරන්ගේ ඔත්තුකාරයෙක් කියලා. මොනවා? මෙයාව රැඳවුම් කුටියට අරගෙන යන්න. අලි ලයිෆ් බෝයි කොහොඹ වෙතින් රුපියල් 16ක වාසියක් කැටයක් රුපියල් 55කට. Merry Christmas!